මං නම් කවදාවත්ම දැකලා නැති අලුත්ම කුඹසතෙක් දැක්කාද? මං හිතුවා ඔයාලටත් ඒක පෙන්වන්න. මේ බලන්නකෝ. මෙයාගේ හැසිරීම කොහොමද? මේ බලන්නකෝ. ඔයාලා මෙයාව දැකලා තියෙනවද කවදා හරි? මම නම් දැක්කේ අද තමයි. මොකද මෙයාව එකපාරට හොයාගන්න පුළුවන් සතෙක් නෙමෙයි. මෙයා කෘමි ලෝකෙට විශේෂ සතෙක් වෙන්න ඕනේ. බලන්න එයා රැඳිලා ඉන්න තැන. එයාගේ ශරීරයේ පාටම තියෙන තැනක තමයි එයා ඉන්නේ. එයා එකපාරටම දුවගෙන ගියා. දුවගෙන ගිහිල්ලා එයාගේ අත් දෙක වෙන යමක් දෙපැත්තට වනන්න පටන් ගත්තා. මට හිතෙනවා එයාගේ නිකන් ඉව එයාට යමකට ඉව කරනවා කියලා මට හිතෙනවා. බලන්නකෝ. එයාගේ හිස උඩ රවුම් හැඩයක් ගන්න අතර මකුළුවන්ගේ මෙන් අඬු තියෙනවා. ඒ වගේම ඒ අත් දෙක වගේ තියෙන දෙක ඒවා නිකන් පිහාටු වගේ. පුංචි කෘමි සතෙක්. හැබැයි යා පරිසරයේ ලස්සන කරනවා. ඒ වගේම පරිසරයේ කොටසක්. බලන්න අපිට පේන්නේ නැතුව කොයිතරම් දේවල් මේ සබා දහම තුළ තිබෙනවද කියලා. මේ බලන්නකෝ. එයා මෙතන ඉන්නවද කියලා. හොයා ගන්නවත් පුළුවන්ද කියලා. එයාගේ ශරීරයේ පාටින්ම ඉන්න තැනක එයා ඉන්නේ. එයාගේ ජීවිත ආරක්ෂාව නිසා වෙන්නේ නැති. සබා දහමේ නපුරු නිමෙවුම්. ඔයාලත් බලන්න මේ වගේ සතුන් මේ පරිසරය තුළ ඕන තරම් ඇති. නමුත් අද තමයි මම මෙයාව දැක්කේ. ඔයාලත් කලින් මෙයාව දැකලා තියෙනවා නම් මට කමෙන්ට් එකක් දාන්න.